WhatsApp account එකක් QR code එක නැතුව අපි කොහොමද අපේ ෆෝන් එක හරහා, ඒ කියන්නේ අපේ ෆෝන් එක විතරක් තියාගෙන දුර ඉන්න කෙනෙක් වුණත්, ඒ කියන්නේ රටේ ඉන්න කෙනෙක් වුණත් WhatsApp account එකක් ඔයාගේ ෆෝන් එකට ලබා ගන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් මතක ඇතුව මේ වීඩියෝ එක skip නොකර බලන්න. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එක බලන්න. මොකද මම මේ කියලා දෙන ක්‍රමය හරහා පුළුවන් WhatsApp account එක QR code එකක් නැතුව දුර ඉන්න කෙනෙක්ගේ WhatsApp account එකක් වුණත් ඔයාගේ ෆෝන් එකට ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. ඒ හින්දා මේ වීඩියෝ එකට like කරන්න, කමෙන්ට් කරන්න, අනිවාර්යෙන් skip නොකර බලන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි, දැන් ඔයාලට මම මේ වීඩියෝ එකේදී පෙන්නන්න ඕන හින්දා මේ එහා පැත්තෙන් ගෙනලා තියෙන ඔයා හිතන්න යාළුවගේ ෆෝන් එක. කියන්නේ රට ඉන්න කෙනෙක්ගේ ෆෝන් එක කියලා හිතන්න. එහෙම නැත්නම් දුර ඉන්න කෙනෙක්ගේ ෆෝන් එක කියලා හිතන්න. මේ දකුණු පැත්තෙන් තියෙන ඔයාගේ ෆෝන් එක කියලා හිතන්න. හරි, දැන් මම ඉස්සෙල්ලා මේ මගේ ෆෝන් එකේ මේක කරන හැටි කියලා පෙන්නන්න. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක ඉස්සෙල්ලාම අතට අරගන්න. අතට අරගෙන ඔයා ඉස්සෙල්ලා Google Chrome app එකට යන්න. ඉතින් Google Chrome app එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන search bar එකක් තියෙනවා. ඔයා මෙන්න මේ search bar එකේ මෙන්න මේ එහා පැත්තෙන් වැටෙනවා වගේ WhatsApp web කියලා type කරගන්න. ඉතින් WhatsApp web කියලා type කරගෙන මේක search කරගන්න. එහෙම search කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩින් වෙන WhatsApp කියන මෙන්න මේ වගේ WhatsApp web කියන මෙන්න මේ website එක තියෙනවා. ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන උඩ එකපාරක් touch කරගන්න. ඉතින් මේ විදිහට touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් WhatsApp web කියන මෙන්න මේ website එක open වෙනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතෙන්දි පෙන්නන්නේ QR code එක. ඉතින් ඔයා බය වෙන්න දෙයක් නැහැ. මෙතෙන්දි මම කියලා දෙනවා හරියටම ඒ කෙනාගේ, ඒ කියන්නේ දුර ඉන්න කෙනාගේ WhatsApp account එක ඔයාගේ ෆෝන් එකට ලබා ගන්න පුළුවන්. ඔයා ඉස්සෙල්ලා මේ උඩ ඩොට් තුන ටච් කරලා මෙන්න මෙතන තියෙන desktop site කියන මෙන්න මේක ටික් එක on කරගෙන ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක නිකන් කම්පියුටර් එකෙන් බලනවා වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ desktop mode එක දාලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන යටින් තියෙනවා login with phone number කියලා. ඉතින් ඔයා මෙන්න මේ පොඩ්ඩක් zoom කරලා බලන්න මේ තියෙනවා login with phone number කියලා. ඔයා අන්න එක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනට enter phone number කියලා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙතන phone number එකක් ගන්න තියෙන්නේ. ඔයා ඉස්සෙල්ලා මේ උඩ තියෙන මෙන්න මේ රට තෝරගන්න ඕනේ. මෙන්න මෙතන ටච් කරලා ඔයා ශ්‍රී ලංකා කියලා type කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන ශ්‍රී ලංකා කියලා වැටෙනවා. ඊට පස්සේ මෙන්න දෙවෙනියට තියෙන තැනට ඔයාට කරන් තියෙන්නේ ඒ කෙනාගේ phone number එක මෙන්න මෙතනට type කරගන්න. ඒ කියන්නේ රට ඉන්න හරි දුර ඉන්න හරි ඒ කෙනාගේ phone number එක type කරගන්න. ගන්න ඕන දෙයක් තමයි එතෙන්දි phone number එක ගහද්දි ඊට උඩින් තියෙන country එක තෝරන් තියෙනවනේ. ඒ කියන්නේ රට තෝරන් තියෙනවනේ. අන්න එතෙන්ට ඔයා ලබා ගන්න ඕනි කෙනාගේ phone number එක තියෙන රට තෝරන්න. ඒ කියන්නේ එයා පිට රට ඉන්න කෙනෙක් නම් එයාගේ phone number එක තියෙන රට තෝරන්න. ඉතින් ශ්‍රී ලංකාවේ කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකාව තෝරලා phone number එක ගහලා මෙන්න මෙතනින් next කියන button එක touch කරගන්න. ඒක touch කරාට පස්සේ මෙන්න මේ වගේ අංක 8කින් code එකක් තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට ඔයාගේ phone එකේ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් අංක 8ක code එකක් තියෙනවා. ඔයා කරන්න ඕනේ මේක screenshot එකක් ගහ ගන්න. ඉතින් මේක copy කරගන්න බෑ. ඔයාලට පුළුවන් මේක type කරලා හරි message එකකින් ඒ කෙනාට යවන්න. ඒ කියන්නේ රටේ ඉන්න කෙනාට මෙන්න මේ code එක යවන්න. ඔයාලට පුළුවන් screenshot එකක් ගහගන්න. එහෙම නැත්නම් මේක මතක තියාගෙන ඒ කෙනාට WhatsApp message එකක් හරි normal message එකක් හරි call එකකින් හරි දීලා ඔයාට තියෙන මෙන්න මේ code එක ඒ කෙනාට කියන්න. එහෙම කියලා ඔයා කරන්න ඕනේ ඒ කෙනාට මෙන්න මේ විදිහට දැන් ඒ කෙනාගේ phone එක අතර අරගෙන. ඒ කියන්නේ ඒ කෙනාට කියන්නේ ඒකගේ phone එක අතර අරගෙන ඒ කෙනාගේ phone එකෙන් මෙන්න මේ විදිහට කරන්න කියලා. හරි, දැන් ඒ කෙනාට කියන්නේ ඒ කෙනාගේ WhatsApp එකේ මෙන්න මේ dot තුන touch කරලා link a device කියන මෙන්න මේ option එකට යන්න කියන්න. ඒකට ගියාට පස්සේ මෙතනින් link a device කියලා තියෙනවා. ඒ කෙනාට කියන්න අන්න ඒකත් එතනින් ඔබන්න කියලා. ඒකේ ඊට පස්සේ මෙතනින් use mobile data කියලා තියෙනවා. ඒකත් ඔබලා ඒ කෙනාට කියන්න මෙන්න මෙතනින් එන යටි phone number කියලා තියෙනවා. මෙන්න මේ යටින්ම තියෙන මෙන්න මේක touch කරන්න කියන්න. ඉතින් ඒක touch කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් එනවා code එකක් ගහන්න. අන්න එතනට ඒ කෙනාට කියන්න අර ඔයා දීපු code එක අන්න එතනට ගාන්න පිළිවෙලට ගහන්න කියන්න. ඒ වගේම හරියටම ඔයා මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ code එක වැඩ කරන්නේ විනාඩි 2ක් වගේ තමයි උපරිම වැඩ කරන්නේ. ඊට පස්සේ එතනින් එහාට code එක අලුත් වෙනවා. ඉතින් ඒ කෙනාට කියන්නේ ඉක්මනට මෙන්න මේ code එක එතනට ගහන්න කියලා. ඒ විදිහට ගැහුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි තප්පර කීපයක් යනවා. ඉතින් තප්පර කීපයක් ගියාට පස්සේ මෙන්න මේ විදිහට login කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ කෙලින්ම මේ කෙනාගේ WhatsApp account එක ඔයාගේ phone එකට ලැබෙනවා. ඉතින් අපි බලමු ඒක මෙන්න මේ විදිහට වැඩ කරන හැටි. හරි, ඉතින් තප්පර කීපයක් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් නිකම්ම ඔයාගේ phone එකට මෙන්න මේ විදිහට ඒ දුර ඉන්න කෙනාගේ කියන රට ඉන්න කෙනෙක් වුණත් WhatsApp account එක මෙන්න මේ විදිහට වැටෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒ කෙනාගේ WhatsApp account එක ඔයාගේ phone එකට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොච්චර දුර හිටියත් ඒ කෙනාගේ WhatsApp account එක මෙන්න මේ ක්‍රමය හරහා ඔයාගේ phone එකටම ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් එයාගේ WhatsApp විස්තර බලන්න, message කරන්න, මේ වගේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒ කෙනාගේ WhatsApp account එක බලන්නේ. මම හිතනවා මම මේ ගෙනාව වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් වීඩියෝ එකට like කරන්න. ඉතින් ඔයාගේ මොකක් හරි මම හිතනවා අනිවාර්යයෙන් ඔයාලට ප්‍රශ්න ඇති කියලා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් comment කරන්න. ඒ වගේම තමයි මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් මේ වගේ අලුත් වීඩියෝ හම්බෙමු. thank you වීඩියෝ එක බලුවට.